අයිබෝන් SL ආර්ට් හෝම් එකක දලා ඉන්න ඔයාලට අද අරගෙන යනවා ලස්සන මැජික් එකක්. මම ගාව තියෙනවා කාඩ් පැක් එකක්. මේකට කාඩ් පැක් එකේ ඔයාලා කිව්වට අපි කියන්නේ මේකට මැජිෂන් කියලා කියන්නේ. මේකට කියන්නේ ඩෙක් එක කියලා. මේක සාමාන්‍ය ඩෙක් එකක් කියලා මම ඔයාලට පෙන්නන්න ඕන. ඒ නිසා මේක සාමාන්‍යයෙන් ඩෙක් එකක් සාමාන්‍ය කාඩ් පැක් එකක්. මේක මම ඔයාලට මෙන්න මේ විදිහට ලං කරලා පෙන්නුවා. මේක සාමාන්‍ය විදිහට තමයි කාඩ් පැක් එකේ පොළ තියෙන්නේ. ඉතින් හැබැයි මේක නැවත වතාවක් අවස්ථ කරන මේ විදිහට සපල කරනවා කොටස් කරලා ගන්නවා අරගෙන මම ආට කියනවා මේක මම මේ විදිහට කරනකොට කැමති තැනකින් ස්ටොප් කරන්න කියලා හොඳට බලාගන්න කැමති තැනකින් ආයි ස්ටොප් කරන්න මම මේ විදිහට කරනවා ස්ටොප් හරි ඔන්න විදිහට මම ස්ටොප් කරපු තැන වෙන් කරලා ඉන්න තියාගෙන මෙන්න මේ උඩ තියෙන කොලේ ඔයාලට පෙන්නනවා. උඩ තියෙන කොලේ බලාගන්න. හරි. හරි නේද? පැහැදිලිව බලාගන්න. මම මේක උඩින් කිව්වා. නැවත වතාවක් මම මේ කොටස ඒ තිබුණු විදිහටම කියනවා. උඩින් කියලා නැවත වතාවක් මම මේක කොටස් කිහිපයකට වෙන් කරනවා. එහෙම වෙන් කරලා අරගෙන ඔයාලට කියනවා වෙන් කරාට පස්සේ ඔයා පෙන්නන කොලේ මෙන්න මේක කියනවා. ඔව් ඒක තමයි. right. එතකොට දැන් අපි නැවත වතාවක් මේ කොටස් වලට වෙන් කරමු. කැමති තැනකින් වෙන් කරන්න පුළුවන්. ඒක ඔයාගේ අතට උනත් දෙන්න පුළුවන්. එඩිෂන් කෙනෙකුට ඒ විශ්වාසය තියෙනවා. ඉතින් අරගෙන නැවත වතාවක් මම ඒ කොටස් කළා. මේ විදිහට කොටස් කීපයක් වෙන් කරාට පස්සේ නැවත තියෙනවා මේ කියන්නේ. ඔව් ඒක තමයි. එහෙමනම් සාමාන්‍ය කාඩ් පැක් එකක් කියලා මම අර ඉස්සෙල්ලා පෙන්නුවා. නැවත වතාවක් මම අර පෙන්නවා මේක. එතකොට බලන්න මේ සාමාන්‍ය කාඩ් පැක් එකේ ඔයා තෝරගන්න කොලේ විතරයි මුළු පැක් එකටම අයිති වෙන්නේ. බලන්න. මුළු පැක් එකේම තියෙන්නේ මේ කොලේ විතරයි. Wow. Super.